ඔටෝ වාහනයක් පදින එක මාරම ලේසි පහසුයි තමයි. හැබැයි වා දන්නවද මේ පහසුවත් එක්ක මෙන අවාසි. එහෙමත් නැත්තම් නරක පැතිත් ගොඩක් තියෙනවා කියලා. අද අපි කතා කරන්නේ ඔටෝ වාහනයක් ගෙදරට ගෙන්න කලින් ඔයා අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන මේ අවාසි ගැන. මම අංක 1ට කතා කරන්නේ මම දකින ලොකුම අවාසිය ගැන. ඒ තමයි වාහනය පාලනය කිරීමේ හැකියාව අඩුවීම. මැනුවල් වාහනයක වගේ අපිට ඕන වෙලාවට ගිය මාරු කරලා හිතන පරක්කුවෙන් වාහනේ ඇදින්න පිකප් කරන්න ඔටෝ එකකදී බෑ. ඒක තීරණය කරන්නේ පරිගණකය. ඊටත් වඩා පල්ලම් බහිද්දි එන්ජින් බ්‍රේක් කරන එකත් මැනුවල් තරම් ලේසි නැති එක තමයි මම දකින ලොකුම අඩුපාඩුව. අංක 2. නඩත්තු වියදම සරයි. ඔටෝ ගිය බොක්ස් එකක් හරි සංකීර්ණයි. පොඩි ලෙඩක් ආවොත් හදන්න ලක්ෂ ගණන් යන්න පුරුවන්. ඒ වගේම ඔටෝ ගිය ඔයිල්, ATF, CVT සාමාන්‍ය ගිය ඔයිල් වලට වඩා හුඟක් ගණන්. අනික හරියට වෙලාවට මාරු කළේ නැත්තම් සෝරිම තමයි. අංක 3. මිල අධික වීම. ෂෝරූම් එකකින් ගත්තත්, සෙකන්ඩ් හෑන්ඩ් ගත්තත් එකම මොඩල් එකේ මැනුවල් එකට වඩා ඔටෝ එකේ ගාණ වැඩි. ඒක ලංකාවේ නම් තව ටිකක් ගණන් උස්සනවා. ඇයි කියලා අහන්න එපා ඉතින්. ලංකාවනේ. අංක 4. බැටරි බැස්සොත් තල්ලු කරලා දාන්න බැරි එක. මේකත් ලොකුම අවාසියක්. මැනුවල් වාහනයක් බැටරි බැස්සොත් තල්ලු කරලා ස්ටාර්ට් කරගන්න පුළුවන්. හැබැයි ඔටෝ වාහනයක ඒක කරන්නම බෑ. ජම්ප් ස්ටාර්ට් එකක් ඕන. ඒ වගේම වාහනේ කැඩුනොත් නිකම්ම ලණුවක් දාලා ඇදගෙන යන්නත් බෑ. ගියර් බොක්ස් එක පිච්චෙනවා. අංක 5. තෙල් කරනවා අඩුයි. විශේෂයෙන්ම පරණ ඔටෝ වාහනවල CVT නොවන මැනුවල් එකට වඩා තෙල් පිච්චෙනවා වැඩි. ගියර් මාරු වෙද්දි සිද්ධ වෙන ශක්ති හානිය තමයි මේකට හේතුව. හැබැයි මේක මේ වෙනකොට වෙනස් වෙලා තියෙනවා. ඒක ගැන මම වෙනම වීඩියෝ එකකින් කතා කරන්නම්. අංක 6. පදින ආතල් එක අඩුයි. මං කිව්වේ වාහන ගැන. වාහන පිස්සු කියන කතාවක් තමයි ඔටෝ පදින එක බෝරින් කියන එක. මැනුවල් එකක වඩේ වාහන එක්ක තියෙන සම්බන්ධය, එන්ගේජ්මන්ට් ඔටෝ එකක නෑ. මේක ඉතින් හැමෝටම එහෙම නෙමෙයි. ඉතින් ඔයා නිතරම ට්‍රැෆික් එකේ යන කෙනෙක් නම් ඔටෝ එකක් හොඳයි කියලා මම කියනවා. හැබැයි දීර්ඝකාලීන නඩත්තුව, වියදම සහ ඩ්‍රයිවිං එක්ස්පීරියන්ස් එක ගැන හිතනවා නම් මේ අවාසි ගැන දෙපාරක් හිතන්නම ඕන. මේව ගැන ලොකු අයිඩියා එකක් අරගෙන තමයි වාහනයක් අරගන්න ඕන.